කණ්ඩායමක අංක 5 පිතිකරණ ස්ථානයේ ඉතාමත් වැදගත් ස්ථානයකි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කාලයක් මෙම කාර්යය ඉටු කළේ ඇන්ජලෝ මැතිව්ස්ය. අද එම කාර්යය ඉටු කරන්නේ චරිත් අසලංකය. ඔහු එය අපූර්වට ඉටු කරමින් සිටී. පසුගිය තරඟ කිහිපයකදීම එය අපට හොඳ ආකාරවම දැකිය හැකි විය. දිගු ඉනිමක් ගොඩනැංවීමේ හැකියාව මෙන්ම අවශ්‍ය විටක විශාල පහරවල් එල්ල කිරීමේ හැකියාවද ඔහු සතුය. මේ වන විට අංක 5 පිතිකරුවා ලෙස කටයුතු කරමින් ඔහු වාර්තා කරගෙන ඇති ලකුණු සාමාන්‍ය 46.68ක් වේ. එහිදී 91.96ක ප්‍රහාරක වේගයක්ද වාර්තා කරන්නට සමත්ව ඇති ඔහු ලබාගෙන ඇති සියලුම ශතක සහ අර්ධ ශතක ලබාගෙන ඇත්තේ එම ස්ථානයේ ක්‍රීඩා කරමින් වීම කැපී පෙනෙයි. 1997 වසරේ ජූනි 29 වෙනිදා උපත ලද චරිත් අසලංක LPT ආනන්ද විද්‍යාලයෙන් සහ ගාල්ඩ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. පාසල් යන අවදියේ සිටම ඔහු ක්‍රිකට් පිටිය තුළ කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 සහ 2016 යන අවස්ථා දෙකේදීම වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය. පාසල් ක්‍රිකට් ඉතිහාසය තුළ පිට අවස්ථා දෙකකදී වන් දස්කමක් කළ 7 වන ක්‍රීඩකයා වන්නේද ඔහුය. අසලංක ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් තරඟ සංචාරයකට එක් වූයේ 2013 වසරේදීය. ඒ ශ්‍රී ලංකාව වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමිනි. එම සංචාරයේදී ඔහු කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළේය. මේ ආකාරයට පාසල ක්‍රිකට් පිටිය තුළ දිගින් දිගටම දස්කම් පෙන්නුම් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එක්වන්නට ඔහුට හැකි විය. සංචාර කිහිපයකදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරූ ඔහු 2016 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද විය. ක්‍රීඩා සමාජ මට්ටමේ තරඟවලදී මුලින්ම ගාලු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ ඔහු පසුව SSC ක්‍රීඩා සමාජයට එක් විය. 2021 වසරේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරඟයකදී පන්දු 145කදී නොදැවී ලකුණු 178ක් ලබා ගන්නට ඔහු සමත් විය. එම තරඟ වාරයේ තවත් තරඟයකදී කෝල්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 89කදී නොදැවී ලකුණු 101ක් රැස් කළේය. මේ ඉනිම දෙක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ආසන්නතම හේතුව විය. සිය මංගල එක්දින තරගයට ඔහු සහභාගී වූයේ 2021 වසරේ එංගලන්තයට එරෙහිවය. අවාසනාවකට මෙන්න ඔහුට එම තරගයේදී එකදු ලකුණක් හෝ ලබා ගන්නට නොහැකි විය. ඒ ආකාරයෙන් එක්දින දිවි ආරම්භ කළ අසලංක මේ වන විට තරග 73කට සහභාගී වී ලකුණු 2374ක් රැස් කරන්නට සමත්ව සිටී. එහි පිතිකරණ සාමාන්‍ය 43.16ක් වේ. එයට ශතක 4ක් සහ අර්ධ ශතක 15ක් ද අන්තර්ගතය. අවශ්‍ය අවස්ථාවලදී දකුණත් පිටදඟ පන්දු යවන්නෙකු ලෙසද ක්‍රියාත්මක වන ඔහු කඩුරු 16ක් විදහෙලන්නට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තුළට පිවිස කෙටි කාලයක් තුළ කණ්ඩායම් නායකත්වයටද පත් වූ හෙතෙම මේ වන විට තරඟ 14කදී කණ්ඩායම් මෙහෙවන්නට සමත්ව තිබේ. මෙවැනි ක්‍රිකට් තොරතුරු දැන ගැනීම සඳහා ඔබත් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.